හායි ගයිස් වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා තාක්ෂණයට සොනු ඔයාව එහෙනම් අද මම කියලා දෙන්නන්නේ කොහොමද ෆෝන් එක යූස් කරලා කොහොමද Mac solve කරන්න කියලා. ඒ කියන්නේ ගණන් හදන්නේ ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්න මේ ගණන් කියන විෂය එපා වෙලා හරිද. ඉතින් මම ඒකට විසඳුමක් වශයෙන් කොහොමද ෆෝන් එක යූස් කරගෙන කොහොමද ගණන් සෙට් එකක් හදන්නේ කියලා ඔයාට ගෙන ආවේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක හරියට බැලුවොත් ඔයා අද ඉඳන් ගණන් මාස්ටර් කෙනෙක් කියලා මං හිතනවා. මුලින් මතක් කරනවා අපි subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කියන බටන් එක ක්ලික් කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all ක්ලික් කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් අපි මේ channel එකේ වටිනා මේ වගේ වීඩියෝ දිගටම අපිත් එක්ක එකතු වෙලා නරඹන්න. එහෙනම් අපි වැඩි කතා නැතුවම අපේ වීඩියෝ එකට ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මුලින් Play Store එකට යන්න හරිද. ඉතින් ඔයාලා උතන search කරන්න ඕනේ Photo Max කියලා. ඉතින් ඔයාලා ඔන්න ඔය කියන app එක install කරගන්න ඕන. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේක 100 මිලියන් download කරලා දෙන. ඒ කියන්නේ මිලියන 100ක් නේ. ඉතින් ඔයාලට rate එක මේ app එකට දෙන්න පුළුවන්. ඉතින් ඔයා මේක open කරගන්න ඕන. ඉතින් එයාලගේ app එක open කරද්දී මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලා මේ ටික skip කරගෙන යන්න ඕන. එහා පැත්තට යනවා උතන done කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් මේ කැමරාවට සපෝට් කරන්නද කියලා තියෙන්නේ. ඔයාලා උතනින් පළවෙනි එක ක්ලික් කරන්න ඕන. ඉතින් ඔයාලා ගානක් ලියාගෙන මෙතනින් ඔය ධන අයිකන් එකක් තියෙන අන්න එතෙන්ට ફોකස් කරලා ඔයාලා ෆොටෝ එකක් ගහ ගන්න ඕන. ඉතින් මේ ඇප් එක මේක ස්කෑන් කරලා ඔයාලට ඒ කැල්කියුලේට් කරලා ඔයාලට ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඒ ගණන හදලා දෙනවා. ඉතින් ඔයාලා උඩට ගිහිල්ලා ඔය රතු පාට show solving steps කියන එක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ඒ ගාන හදලා තියෙන steps බලා ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ 2 4යි කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන ගානක් දැන් මම මෙතන ලියනවා 2 සමානයි කියලා මම ලියලා මේක ફોකස් කරනවා. දැන් ඔයාලා ඔය එකතු කිරීමක් තියෙන අන්න එතෙන්ට තමයි ફોකස් කරන්න ඕනේ. ඉතින් එහෙම ෆොටෝ එකක් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ ගාන අර ඇප් එකට කියලා එයාලා විසින් හදාගන්න. ඉතින් මේ ඇප් එකට කියලා ඔය පොඩි ගණන් නෙමෙයි ඔයාලා ලොකු ගණන් වුණත් මේකෙන් හදා ගන්න පුළුවන්. මේක විශේෂම කාරණේ උනේ ඔය කැමරා අයිකන් එකට එහා පැත්තේ කැල්කියුලේට් බටන් එකක් තියෙනවා. අන්න ඒක එකතු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ එතනත් කැල්කියුලේටර් මේ ඇප් එකේ තියෙනවා. ඉතින් මම චුට්ටි අමාරු ගානක් දැන් මෙතන ලියනවා මේ ඇප් එක කොහොමද මේක යූස් කරන්න කියලා බලන්න. 2 සමානයි x කියලා දෙනවා. ඕන එකෙන්ට තියෙනවා x සමානයි 5යි කියලා. දැන් මෙතන ස්ටෙප් බයි ස්ටෙප් මෙතන ඔයාලා කියලා දෙනවා. ඉතින් කට්ටිය අදට වීඩියෝ එක ගෙනන් ඉවරයි. මම හිතනවා ඔයාලට මේකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගන්න හැකි වුණා කියලා. ඉතින් එහෙම ඉගෙන ගත්තා නම් අපිට subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කියන බටන් එක ක්ලික් කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all ක්ලික් කරලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් මතක් කරනවා. ඉතින් අපිට 1k ගහන්නත් ඕනේ ඉක්මනට. ඒකින්ද ඔයාලගේ support එක නැතුව මේ වැඩේ බෑ. ඉතින් subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කියන බටන් එක ක්ලික් කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගියා goodbye.